Hi everyone, welcome back to our YouTube channel. ඔන්න අපි අලුත් vlog එකකින් ආයේ හම්බුණා. අපි දැන් මේ ඉන්නේ ගාඩ්මෝ යන ගමන්. දැන් නම් මස්කෙලියට කිට්ටුයි. අපි පාන්දර ආවේ නමාට එන්න හිටියා 4:00 තමයි ආවේ. දැන් අපි ඉන්නේ ගම්පහට කිට්ටු වෙන්නේ. එතකොට නිට්ටඹුව කොහෙද කිතුල්ගලනේ? රුවන්වැල්ල කිතුල්ගල ඒ හරහා තමයි ආවේ. මේ උදේ එද්දි වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ. ලයිට් නැහැ මේ රුවන්වැල්ල පාර අනේ වන්දා. එච්චර මේ ප්‍රධාන පාරක් වල එක ලයිට් එකක් ගන්න. ඊට පස්සේ අපි මේ ලස්සන තැනක් හම්බෙලා මෙතෙන්ට එලා තමයි වීඩියෝ එකත් මෙතන මාර ලස්සනයි මේ ඉරේලිය වැඩි හින්දා ටිකක් පේනවත් අඩුයි. මාරම ලස්සනයි නැත්තම්. කොහොම හරි දැන් අපි යන ගමන් ඉන්නේ ගාඩ්මෝ ෆෝල්ස් එකට. තව කිලෝමීටර් 13ක් විතර තියෙනවා. ඔව් තව පැයක් වගේ තියෙනවනේ රයිඩ් පැයක් වගේ තියෙනවා යන්න. කිලෝමීටර් 13ට පැයක් යන්නේ අර මෙහි කඳු හින්දා එහෙම තමයි ඒ වගේ වෙලාවක් යන්නේ. මස්කෙලියට කිලෝමීටර් 8යි තියෙන්නේ. ඒ වුණාට මස්කෙලියෙන් නම් ගාඩ්මෝ වලට 17ක් මේ මාර ලස්සනයි. මේ යවුවට පත්ත සුදා. මේ පාරවල වල බස් යනවා ආයේ නෑ. මං ගාඩ්මොත් අදාළ දෙපැත්තම තියෙන්නේ ළඟයි. අර සිහි පාටි මේ අරස්සනේ. ඔය කියාට මෙයා එන බයෙන් යන්නේ මම ෆෝන් එක අල්ලලා යන්නේ. හරි ඉස්සරහට ජලාශය තියෙනවා නේද? දැන් අපි ගොඩක් කිට්ටුයි. අපි දැන් මේ බයික් එක දාලා මේ ටික පයින් යන්න ඕන. මෙහි ගෙවල් වල කට්ටිය අර පාකින් වලට වගේ තියෙනවා. දැන් මේ දාලා යන ගම. ඕ ගෙදරකින් දාන්නේ. අපි අපර් ගාඩ්මෝ යන්නේ මේ ගිහිල්ලා බලමු ගිහිල්ලා නැහැ නේද දන්නේ නැහැ හරියට. රංගි නංගි ඉතින් හිමිත්තු දාගෙන ආව මට බයික් එකේ. එන පාර නම් එන්න ටික අමාරුයි බයික් එකේ මේ ටිකක් අර මොඩක් තියෙනවා අර පොඩ්ඩක් ගැටි හින්දා එන්න අමාරුයි බයික් එකේ. එන්න පුළුවන්. අවුලක් නැහැ එන්න පුළුවන්. ටිකක් ඩකස් ගගනවා. කැම්පින් කරන අයට අර මොනවා ගන්න එහෙම තියනවා ටෙන්. ඇවිල්ලා තියෙනවා මොකද? මෙතනින් මේ අපි අර පහළට බහිනවා මෙතන මාර ගුණයි. පහයි මෙතනින් කෙලින්ම මේ මෙතනින් පල්ලට දියවල තියෙනවා. මෙතන මේ උඩින් වලත් තේනවා. උඩ කට්ටිය ඉන්නවා අපි ඒකෙන් උඩටම ගියේ මෙතනින් නැවතුණා. මාර ලස්සනයි රිව් එක මාරුනේ. එතනකදී අපි දැන් මේ ඉන්නේ අපර් ගාඩ්මෝනේ. අපි මේ පහළට යන පාර තියෙනවා මම පෙන්නන්නම්. ගාඩ්මෝ තියැල්ල පහළට වැටෙන තැනට යන්න පුළුවන් පාර තමයි මේ තේවතු අස්සෙන් පොඩියට පේන්නේ. මේ පාර හොයාගන්නම අමාරු නෑ. අපි දැන් ඉන්නේ අපර් ගාඩ්මෝනේ. මෙතන ඉඳන් ආයේ ආපු පාරේ මෙහාදී බුදු පිළිමයක් එක්ක තුම්මන් හන්දියක් හම්බ වෙනවා. එතන පොඩියට ඔෆිස් කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. අන්න එතනින් වමට තියෙන පාරේ ගියොත් ගාඩ්මෝ දියැල්ල පහළට වැටෙන තැන ලස්සනට බලා ගන්න පුළුවන්. කොහොමාරි මෙතන තමයි අපි ආවේ. හොයාගෙන. අපි යන ගමන් නෑ වගේ තැනක. අපි දැන් යන ගමන් සමහරට තව දියැල්ලකට යන්නත් ඉඩ තියෙනවා. ෂුවර් නෑ. දියැල්ලේ සද්ද හින්දා ඇහෙන්නේ නැතුව ඇති කියන්නේ හරියට. අපි දැන් ගිහිල්ලා එතෙන්ට ආයේ යන ගමන්. දැන් යන්න ඕන පහළට. හාන්සියන් තරහ වෙලා ඉන්නේ මේ එයාට ඩ්‍රෝන් ෂොට් එකක් කරන් දුන්නේ නැහැ කියලා. එතන ඉන්න බෑනේ. ඔව් එතන මේ
එක්කෙනෙක් ඉන්නවා ඩ්‍රෝන් එකක් තියන් එයා ඩ්‍රෝන් ෂොට් ගන්න පුළුවන්. ප්‍රයිස් නම් මතක නැහැ. ලොකු ප්‍රයිස් එකකුත් නැහැ. පැකේජස් තියෙන යාළුවා. ඔව් සාමාන්‍ය 4යි 5යි අතර ගණන් කියන්නේ මේ කපල් නම් වෙනම නැත්තම් ගෲප් එකක් නම් වෙනම එයාගේ එහෙම තියෙනවා පැකේජස්. අපි දැන් මේ යන්නේ ආයේ පහලට දියැලි. එතන ලස්සනයි මේ ඉන්න බෑ මාර මව්ව අයියප්පා. එච්චර වෙලා මේ ආවා. යකඩි පඩි පෙළ වගේ ඒක පාර අම්මෝ විශ්ය දෙනවා. තනිකම මේ සමහර මේ ගමේ අය දන්නේ නැහැ. මේ ගමේ අය දන්නේ නැහැ දියැලි පල්ලයට කොහෙන්ද යන්නේ. මේ අර කොහෙද උලංගල ලූල් කඳුරන්නේ වගේ නිකන් පාරක් මේ. ඒ කියන්නේ හරියට ඉතින් මේකත් මේ තේවත්තනේ මොකද මුක්කා නේද තේවත් වතු යායනේ මේ වතු යාය මැද්දෙන් වැටෙන දියැල්ල තමයි මේ ඔය ගාඩ්මෝ කියන්නේ මං හිතා. කොහොම හරි මේ මාර ලස්සන ඉන්න නම් පට්ට අමාරුයි. බයික් එකේ යනවා නම් හිත හදන් එන්න ආයේ. දැන් අපිට පේනවා හැබැයි කොහොම හරි මැප් වැඩ ගන්නෙ නැහැ මොකුත් නැහැ හොයාගෙන ආවා මේ අහගෙන ආවා මිනිස්සුත් නැහැ අහන්න මේ වත්තම කොහොම හරි දැන් අන්තිමට දියැලි දෙකක් පේනවනේ ජලාශයට වැටෙන. දැන් දියැලි දෙක පේනවා. දැන් යන පාර අපි හිතන්නේ හරි. කොහොම ගිහිල්ලා බලනවා. දියැලි දෙක මම පෙන්නන්නම්. මේක තමයි මේ ගාඩ්මෝ එක අපි ගියපු එක. එතකොට මෙතනින් දියැලක් වැටෙනවා. ඒකේ නම නම් දන්නවා. කොහොම හරි ඔබ තමයි දියැලි දෙක. දැන් අපි යනවා දැන්. Okay, let's go. ඉතින් පාර යන්න තියෙන. ඕකේ මේ අර ගල් අරනවා මේ අයිනි පිච්චේ පේන්නේ වීඩියෝ එක. පාර පොඩ්ඩක් වැරදුනාද කොහෙද? මේ නෙමෙයි වගේනේ. නෑ නේ යන්න පාර තියනවද? යම් බලන්න. කොහෙන් හරි වැටෙන්නේ. මේකට එන්න තියෙන පාර තමයි කේස් එක මේ. ඒ වුණාට අපිට උඩ මේ නාන්න හිතුණා. අපි නාන්න ඇඳුම් හිටන් අරන් ආයේ. මේ වුණාට එතන මාර අපිරිසිදුයි නේද? මිනිස්සු කාලා තියෙන්නේ. නැත්තම් ලස්සනයි එතන මේ අර ඉන්ෆිනිටි පූල් එකක් එහෙම තියෙනවා මාර ලස්සනයි. කොහොම හරි එතන හරි ගියේ නෑ අපිට උඩ පේනවා. අපි හිටිය යන්න අතර මුදුනේ. මේ මම හිතන්නේ යන්න බෑ. ඒ වුණාට මෙතන සෙට් වගේ. නැගලා යන්න ඕන. ඒ හංසි පොඩ බඩ ගන්නවා මේක දැන්. යාට මගේ සහාය නැතුව අමාරු. අවුවයි ටික. මේ නම් නෙමෙයි පාර. මෙතන පාර වගේ තිබ්බින්ද ආවේ. අපි වැරදි තැනට ආවේ. දැන් ආයේ හරි තැනම යනවා. එකපාරක් අපි මේ වගේ මේ ගියා මේ දැන් මෙහෙනම් මේක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මේ දියැලක් නේ. අපි ගියා දේදුගල. දේදුගල ගිහිල්ලා කොහොම හරි මේ ඒත් උදේ නේ චූටි. පාන්දරම ගියේ. එහෙනම් දැන් ටිකක් දවල් වෙනානේ දැන් වෙලාව 11ට 12ටදී. මේ කොහොම හරි දේදුගල යද්දි එහෙත් ගමේ මිනිස්සුත් දන්නේ නැහැ මේ ඒ දියැලක් තියනවා කියලා. මොකක්ද ඒකේ නම? දියංගිරියල්ල හරි. එහෙම කරේ මාරම ලස්සනයි. එතන මේ හැබැයි මේ පොඩක් බයයි නේද? කවුරුත්ම නැහැ. කියන්නේ මෙලෝ හොල්මනක් නැහැ. ගෙයක් පිටිපස්සේ තියෙන නිකන් පොඩි ගල් කෑල්ලකින් ඒකට වෙලා මේ කැලේ මැද්දේ යන්න තියෙන්නේ ඒකට. මරු හැබැයි එතන මාරම ලස්සනයි. මෙතනින් තමයි පාර. අපි මේ වීඩියෝස් හදලා තිබ්බා. ඒ කාලේ අපි YouTube කරේ නැහැ නේ. ඔන්න අපි ආවා. අදාළ තැනට. මෙතෙන්ද කරලා තියෙනවා මෙතන. අර කෑම් කරලා තියෙනවා. දිනවල එන්න ගහලා තියෙනවා. මෙතෙන්ද පේනවා දියල්ල ලස්සනයි. චූටි බෑග් එහෙම තියන්න එපා මේ රිලව් ඉන්න. අප්පරිසි අද අපේ හංසිට මම නමක් හොයාගත්තා. එයා මේ අපි යද්දි හැම වෙලේම මැප් එක කියන්නේ හරි කොහොමයි. එයා කිව්වා මං කඳුකරේ ගැන හොඳට දන්නා කඳුකරේ පාරවල් දන්නා. ඇත්තට මෙහෙම එයා පාරවල් නම් දන්නවා. ඊට පස්සේ අපිට නාක්කම් වුණා. කඳුකර රිලවි. ඔයා තනියම යන්න බෑ. මේ මෙතෙන්ට මාර මේ ලස්සනයි view එක නේ.
පාට එන ගමන් අර මේ අපි රජු ඉබ්බෝ එකේ රාජද ඒ කම්මුණානේ එච්චරව නැත්තම් එයාගේ මේ ෆේස් එක අවුලනලු හරි සුදු කෑල්ලනේ ඔය විදිහට තමයි අපි ගාට්මෝ ගියේ ගාට්මෝ ගැන කිව්වම යන්න තියෙන පාර හොයාගන්න පුළුවන් ඒ කියන්නේ අහලා කරලා යන්න තියෙන්නේ මැප් එකෙත් පෙන්නනවා කොහොමත් මේ අප ගාට්මෝ වලට නම් මැප් එකේ දාගෙන ඔව් අපේ ගාට්මෝ වලට නම් මැප් එකේම ගියේ මේ ගාට්මෝ එකේ අර පහල්ලෙහා ලස්සනට පේන තැනට ගියේ මේ කට්ටියකින් අහගෙන ආයේ ගොඩක් හොයාගෙනත් ගියා කොහොම හරි එතන පාකින් එකක් අර එහෙම නෑ ඒ වුණාට ගෙදරකට දාලා තමයි යන්න වෙන්නේ යන්න ඕනේ බයික් එක නම් ටිකක් ළඟටම හරි ගන්න පුළුවන් වාහනයක් නම් ටිකක් වාහනයක ගියත් මේ පොඩ්ඩක් බලලා වාලා යන්න මේ යට වදින්න පුළුවන් මේ බයික් එක යන සෑහෙන අමාරු යන්න පුළුවන් වාහනේ යනවා නම් බලලා යන්න වාහනත් යනවා ටික අර උසේව තමයි යන්නේ පර්ගාට්මෝ වල සාමාන්‍යයෙන් ගෙදරකට යන පාරක් ඒකනේ ඒ ගෙදරට යන පාරේ ගේ යහ පැත්තෙන් තමයි ආයේ යන්න තියෙන්නේ ඔය තේවත්තක් එහෙම නැද්ද ඌටි අඩි පාරක් වගේ තමයි තියෙන්නේ එතන එක්කෙනෙක් ඉන්න එකයි යන්නත් ඕන එක යන්න දෙයක් නැහැ පාර දිගේ යන්න තියෙන්නේ ඔව් ඒ පාර දිගේ කෙලින්ම යන්න තියෙන්නේ හැබැයි ඉතින් එකයි යන්න එනවා එනවා හැම තැනකින්ම ටිකට් නම් ගන්න ටිකට් නැහැ සල්ලි ගන්න ඒ කියන්නේ එයාලගේ ගෙදර වාහනේ නවත්තලා කොහොමත් කමන්නේ ඉතින් සේෆ්ටි එකක් තියනනේ පොඩ්ඩක් හරි පල්ලෙහා කොටස ලස්සනයි නේ ඔව් ඒ වුණාට අපි දැන් ගියාට මේ සාමාන්‍යයෙන් ගාට්මෝ කිව්ව ගම හැමෝගෙම ඔළුවට යන්නේ අර මේ අර ජලාශ පේන ඒ view එක. ඒ කියන්නේ අපර් ගාට්මෝ එක. ඒ වුණාට මේ අපර් ගාට්මෝ එක නම් ඇත්තටම දැන් ගන්න දෙයක් නැති කරලා තියෙන මිනිස්සුමයි. ඒ කියන්නේ මේ එතන අපිරිසිදුයි කෑ ගහන්න ඕන කොල්ලෝ ආතල්ලයක් ගන්න ඒව නෙමේ. සාමාන්‍යයෙන් ටික එතන අර නිකන් අප්‍රසන්න ගතියක් තියෙනවා. එතන ගිහිල්ලා නැත්තම් ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා. නාන්න උනත් හොඳයි. දැන් එතන සෙට් නැහැ. ඒකයි අනිත් එක චූටි චූටි කඩ දාගෙන ඉන්නවා. ඔව්. ඒවත් අර හරියට මේ නඩත්තුවක් නැහැ නේ. ඔව් හානියක් නම් වෙලා තියෙනවා. කොහොම හරි ඔහොම තමයි ඉතින් අපේ ගාට්මෝ ගමන නිමා වෙන්නේ. අපි ගොඩක් ආසාවෙන් හිටියේ ගාට්මෝ. සෑහෙන ආසාවෙන් හිටියන්න. අන්තිමට හොයාගෙන ගියා. අනික මේ වගේ පාරවල වලට මම සෑහෙන ආසයි එලවන්න අර අමාරු හින්දා. කියන ඔයාලටත් ගිහිල්ලා බලන්න ලස්සන ප්ලේස් එක. හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. හැබැයි අපිට මේ දැන් අපි ඇත්තටම ඇඳුම් දාගෙන ආවනේ ගාඩ්මෝ වල නාන්න කියලා අපි එතනට නෑවේ නැහැ. හැබැයි මේ එන පාරේ පොඩි මේ දොළවල් තිබ්බනේ. මේ කියන්නේ මාර ලස්සන දැන් තිබ්බා. ඉතින් ඩෙඩි ලස්සන දැන් අපි දැන් යන ගමන් බලනවා. තිබ්බොත් නානවා. නැත්තම් ඉතින් ඔහම ගෙදර යනවා. අපි එහෙනම් මෙතනින් vlog එක ඉවර කරනවා. මං හිතනවා ඔයාලා ආසාවෙන් අපේ vlog එක බලන්න ඇති කියලා. මේ වගේ තවත් ලස්සන vlog එකකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. Thanks for watching. Please support us and join our journey. Bye bye.